හෙලෝ ඔන්න ඉතින් අදත් අලුත් සංචාරකයන් අපි හම්බ වෙනවා. ඉතින් ඔයාලා මගේ කලින් ඉතුරු කළ රාෆ්ටිං බ්ලොග් එක බැලුවා නම් ඒක මම අන්තිමට කියනවා කොහෙද අද යන්නේ කියලා. ඒ කියන්නේ තැන කියන්නේ නැහැ අද මොකද්ද කරන්න යන්නේ කියලා මම කියනවා. ඒ කියන්නේ අද කැම්පින් කරන්න යන්නේ. ඒකේ හරිතකන්ද තමයි අපි තෝරගත්තේ. ඉතින් දැන් අපි දැන් ඉතුරු කළත් පහු කරගෙන ගිනිගත් වෙන පැත්තට යනක මං ඉන්නේ. උදේට කන නැවත හැබැයි දැන් වෙලාව 10 මාටද මොකද අවිස්සාවලින් එහාට ටිකක් වැස්ස තියෙනවා මේ හැරට තාම මොකද වැස්සක් නැහැ. ඉතින් ඒක නිසා ගොඩක් තැනදී නවත්තන්න උනා. ඉතින් අද අපි බයික් එකේ ගියාවේ. මාත් එක්ක ඉන්නවා හසංක. ඔයගොල්ලෝ රාෆ්ටිං කරපු වීඩියෝ එකක් දකින්න ඇති. මේ තියෙන අපේ බයික් එක. ඉතින් අපි දෙන්න තමයි අද කැම්ප් කරන්න යන්නේ. ඉතින් අපි උදේට කාලා ඊට පස්සේ පිටත් වෙමු. ඉතින් මම යන්නේ NLDB පාම් එක ගාවින් තියෙන එන්ට්‍රන්ස් එකකින් ගියාම තියෙන කැම්ප් සයිට් එකට. ඉතින් එහෙම යනවා නම් ඔයගොල්ලෝ අගරපතන පොලිස් ස්ටේෂන් එකකින් පර්මිෂන් ලෙටර් එකක් තියෙනවා අරන් යන්න ඕනේ. ඉතින් ඔයගොල්ලෝ එනවා නම් ලේසිම දේ ලොකේෂන් දාගෙන Google Map එකේ. දැන් අපිත් එන්නේ එහෙම. ඉතින් දැන් ඉන්නේ ඩික්කොයේ ඉඳන් ඒ කියන්නේ හැටන් වලට ආවා. හැටන් වලින් ඩික්කොයට ඇවිල්ලා ඩික්කොයෙන් ෆෝඩෙක්ස් වත්ත වතුවැය පාරේ දැන් උඩට යනකම් මං ඉන්නේ. බෑක්පැක් දෙකක් ගේන්න බැරි නිසා අපි දෙන්නගෙන් බඩු එක බෑක්පැක් එකට දාගෙන හසං කරන් යනවා ටිකක් බරයි. ඒක නිසා කන්ද යනකොට ටිකක් අමාරු නිසා මෙතන නැවතුනේ සහ වටේ ලොකේෂන් එක ලස්සන නිසා නැවතුනේ. ඉතින් මෙතනින් ඉඳන් අගරපතන පොලිස් ස්ටේෂන් එකටත් මං හිතන්නේ කිලෝමීටර තව 12ක් වගේ තියෙනවා. ඉතින් එතනට ගිහිල්ලා පර්මිෂන් ලෙටර් එක අරගෙන එතනින් ආයෙ පිටත් වෙනවා හරිතකන්ද කැම්ප් කරන්න. ඉතින් අපි එහෙනම් ඉස්සරහට යමු එහෙනම්. හරි අපි දැන් ආගරපතන පොලිස් ස්ටේෂන් එක ගාවට ආවා. දැන් ඇතුළට ගිහිල්ලා ඒ පර්මිෂන් ලෙටර් එක අරගෙන බලමු ඊට පස්සේ මොකද්ද පොලිසියෙන් කියන්නේ කියලා අපිට. අපි දැන් පොලිසියට ගිහිල්ලා පර්මිෂන් ලෙටර් එක ගත්තා. එතෙන්දි වෙන්නේ පොලිසියට ගිහිල්ලා කිව්වහම මේව හරිතකන්ද කැම්පින් කරන්න ආවේ කියලා. එතනින් දෙනවා ඒගොල්ලෝ ෆෝම් දෙකක්. එතකොට එතෙන්දි වෙන්නේ මෙහෙමයි. දැන් අපි හරිතකන්ද කැම්පින් කරන්න පර්මිෂන් ගන්න කියලා ආවේ කියලා කිව්වම එතනින් දෙනවා පර්මිෂන් ලෙටර්ස් දෙකක්. ඒ දෙකම එකයි. සේම් ඩීටේල් පුරවන්න තියෙන්නේ. ඔයගොල්ලන් නම ගම ඇඩ්‍රස් එක ඒ විස්තර ටික දාලා ෆෝන් නම්බරය ID නම්බරය දාන්න ඕනේ. ඊට පස්සේ අපේ ID එකක් චෙක් කරලා එතනින් ඒගොල්ලෝ එක ෆෝම් එකක් තියාගෙන එක අනිත් ෆෝම් එක අපිට දෙනවා සීල් එක ගහලා එඩිට් කරලා. ඊට පස්සේ අපි දැන් යන්න ඕනේ NLDB මැනික් කියන ෆාම් එකේ ඉන්ට්‍රස් එක ගාවට. එතනට ගියාම එතනින් මේ පර්මිෂන් ලෙටර් එක ඒගොල්ලෝ බලනවා. ඊට පස්සේ එතනින් ඊට පස්සේ තමයි ටිකට් ඉෂුව කරන්න ඇතුළට යන්න. දැන් ඔයගොල්ලෝ බොගවන්තලාව පැත්තෙන් එනවා නම් බොගවන්තලාව පොලිස් ස්ටේෂන් එකට තමයි මේ පර්මිෂන් ලෙටර් එක ගන්න යන්න ඕනේ. දැන් ඊට පස්සේ කැම්ප් කරලා එනකොටත් මේ ආගරපතන පොලිස් ස්ටේෂන් එකට ඇවිල්ලා අපි දැන් කැම්පින් කරලා ගෙදර යනවා කියලා ඒගොල්ලන්ට දන්නවලා තමයි එතනින් යන්න ඕනේ. ඉතින් අපි දැන් මෙතනින් ඉඳන් NLDB මැනික් කියන ෆාම් එකේ එන්ට්‍රස් එක ගාවට යමු. එතනින් ටිකට් අරගෙන තමයි ඇතුළට යන්න තියෙන්නේ. අපි එහෙනම් එතනට දැන් පිටත් වෙමු. අපි දැන් බෝපත්තලා ෆාම් එක ගාවට ආවා. මෙතන ටිකට් කවුන්ටර් එකට අර ගත්ත පර්මිෂන් ලෙටර් එක දීලා ටිකට්ස් ගන්න ඕනේ. ඒතර එක්කෙනෙකුට රුපියල් 250ක් එනවා. බයික් එකට රුපියල් 100ක් නේද? කොහොම රුපියල් 600ක් තමයි එතනින් charge කරේ. ඊට පස්සේ ඉස්සරහත් වතුර පුරව ගන්න තැනක් තියෙනවා කිව්වා. ඉතින් ඒ වුණාට අපි මෙතනින් අපේ බෝතල් වලට වතුර පුරවගෙන දැන් මෙතනින් ඉස්සරහට යන්න තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ එනවා නම් අනිවාර්යෙන් මතක ඇතුවර පර්මිෂන් ලෙටර් එක අරන් එන්න. ඒක මෙතනින් බලනවා. ඉතින් මේ විදිහට තමයි ෆාම් එකේ බෝඩ් එක තියෙන්නේ. මෙතන තියෙනවා ටිකට් කවුන්ටර් එක. දැන් අපි ටිකට්ස් ගත්තා. අපි එන දැන් ඉස්සරහට යමු. තව ටික දුරක් යන්න තියෙනවා කැම්ප් කරන සයිට් එකට. අපි එන ඉස්සරහට ගිහලා බලමු.
බහින්න නපු ඉතින් අර වගේ අමාරු පාලමකිනුත් කොහොමරි බයික් එක උඩට දාගෙන ඔන්න දැන් ආවා හරිතගන්ත පේනවානෙට ඉස්සරහට තව ටීම් දෙයක් වගේ කැම්ප් කරනවා. ඉතින් අතන කියන්න ඕනේ එතන බයික් එක ස්ටාර්ට් එකේම ගන්න කියනගේ බයික් එක පෙරලෙනවා. ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ බයික් එක ගෙනන එතන බැහැලා කෙනට අපිට තල්ලු කරන්න කියලා තමයි ගන්න. මොකද ගන්න බෑ එතන මේ කොටන් උඩ බයික් එක ලිස්සනවා. ඉතින් බයික් එක මිසක් කොහොමද කාර් එක එන්න හිතන්නවත් බෑ. එතනනේ මං කියන්නේ කලින් එන පාරවලත් එනටම මේ අමාරුයි එන්න. ෆෝවිල් ජීප් එකක ගෙන අවුලක් නැහැ. ඉතින් දැන් මෙතන මේ ප්ලේස් එක හම්බුණා. අපි තව චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා බලනවා මේ තව ටිකක් එහාට වෙන්න කැම්ප් මේ කරන්න පුළුවන් ටෙන්ට් එකක් ගහගන්න පුළුවන් ප්ලේස් එකක් තියෙනවද කියලා චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා බලලා එහෙම නැතුණා මෙතන කැම්ප් කරන්න තමයි හිතන් ඉන්නේ දැන්. මම ටිකක් උඩට ගිහිල්ලත් බැලුවා ටෙන්ට් එක සෙටප් කරන්න මේ තැනක් තියෙනවද කියලා. දැන් අර ෆුල් ජීප් දෙකකුත් ඇවිල්ලා දෙන්න තව මල්ලා සෙට් එකකුත් තියෙනවා. ඉතින් අපි මුලින්ම මෙන්න මේ තැන ටෙන්ට් එක සෙටප් කරනවා කියලා හිතුවා. ඉතින් පොඩි දෙයක් පෙන්නන්න දෙනවා මේ මේක ටිකක් ෆේමස් මේ කැම්ප් සයිට් එකක්. ඉතින් මං හිතන්නේ ගොඩක් කට්ටිය එනවා. දැන් අද සතිය දවසක් කියලාත් අද 20ක් විතර ඉන්නවා මෙතන ඇවිල්ලා. ඉතින් පොඩ්ඩක් මෙන්න මේක බලන්න දැන් මේ තියෙන මෙහෙ ඇවිල්ලා කට්ටිය කරලා ගිහිල්ලා ඉතුරු කරලා යන මේ අමීර මතකයන් තමයි. ඉතින් වැඩි ඕනේ නැහැ මෙතනට ඇවිල්ලා නිලාකුරුත් පත්තු කරනවා කියන්නේ මේ. ඉතින් දැන් අපි හෙට පුළුවන් විදිහට ඉතින් මේ දේවල් අස් කරලා යනවා. ඉතින් අපිටත් ලොකු බරක් අරන් යන්න බෑ. මොකද බයික් එක යන නිසා කාර් එක වගේ ආවනම් මේ ගොඩක් දේවල් අරන් යන්න පුළුවන්. ඉතින් පුළුවන් විදිහට අපි මෙතන අස් කරලා යනවා. ඉතින් ඔයාලත් ඉතින් පරිසරයට ආදරය කරන අය විදියට මේ තැන් වලට එන්නේ. ඉතින් එහෙම ඇවිල්ලා මෙහෙම වනසලා යන්න හිතන්න එපා. ඉතින් ඒකට තව අවුරුදු ගාණක් ඊට පස්සේ මේ තැන් මේ ලස්සන තියෙන එකක් නැති වෙයි. ඉතින් ඒක ගැන අනිවාර්යෙන් හිතන්න. ඉතින් අපි දැන් ටෙන්ට් එක සෙටප් කරන්න පටන් ගමු. ඊට පස්සේ බලමු මොකද කරන්න කියලා. අපි මෙතන ටෙන්ට් එක සෙටප් කරගත්තා. ඉතින් දැන් මේ පැත්ත මීදුමේ වැහිගෙන යනවා. දැන් වෙලා 3:00 විතර ඇති. ඉතින් අපි දවල්ට කෑවේ නැහැ. දැන් කන්න හදන්නේ. කෑම එක අපි එන ගමන් අරගෙන ආවා. ඉතින් එකත් කාලා ඊට පස්සේ බලමු රෑ කෑම එකත් හදා ගන්න තියෙනවා. අති ස්පෙෂල් චෙෆ් කෙනෙක් ඉන්නේ ඇවිල්ලා. ඉතින් එයාගේ රෙසිපි එකට පැස්ටා එකක් හදන්න තියෙනවා. ඒකත් බලමු ඉස්සරහට. එහෙනම් අපි කාලා හම්බෙමු. ගෙනාපු කෑම එකත් අපි දැන් කාලා වතුර පුරව ගන්න යන්න ඕනේ පල්ලෙහාට. මොකද අපි වතුර බෝතල් දෙකක් විතරයි එතන ෆාම් එක ගාවින් අරගෙන ආවේ. ඉතින් දැන් ඒක කන්න කියලා එක බෝතලයක් ඉවරුණා. අනිත් බෝතලේදී බෝතල් ටිකක් වාචන ටිකට දාලා ඒ බෝතල් දෙකෙන් පුරවගෙන වතුර ගෙන පල්ලෙහාට යනවනේ. දැන් නම් හොඳට මීදුම වැහිලා දින් මේ පළාත. ඉතින් සීතලත් ඒ වගේම තමයි. රෑ වෙද්දි මම දැන් හොඳ හිතලක් දැනේ. අනිවාර්යයෙන්ම පල්ලෙහාට ගිහිල්ලා වෙන වතුර අරගෙන යා ඉස්සරහට යන්න ඕනේ. වතුර මම දැක්ක පොඩි වතුර පාරක් පල්ලෙහෙන් යනවා. එතනින් පුරව ගන්නත් එක්ක පල්ලෙහාට යමු. කූඩැල්ලොත් ඉන්නවා සාමාන්‍ය. ඇස්සේ නැති වුණාට අර තීනේ තෙත ගතියත් එක්ක කූඩැල්ලෝ ඉන්නවා. අපේ ටෙන්ට් එක තියෙන හරියට ඉඩ හැපැත්තේ දැක්ක බෑග් එකකින් එල්ලා ඉන්නවා. එල්ලා 4:00 5 විතර ඇති. 5:22.
5:22කට දායි මේ ඉදුමින් හොඳටම මෙහෙලා තියෙන්නේ පලාතම අසංකේන විඩිවස්සේ අසංකද පැස්ට එක හදන්න හදන ස්පෙෂල් පැස්ට එකක් බලමු අලුයි යාළුවෝ 3 දෙනෙක් එනවා 3 දෙනා යනවා දන්නවා මොකද දැන් කට්ටිය උඩ ඇවිල්ලින නිසා අනිවාර්යෙන් කෑම හම්බ වෙනවා කියලා දන්නවා පොලිමට යනවා කට්ටියත් එක්ක ගිහිල්ලා ඉතින් රෑ එළිය වෙනකන් එතන ඉඳලා උදේට තමයි අපෝ කට්ටියත් එක්ක ආයි යන්න පටන් ගන්න. මෙන්න මෙතන තමයි නියම බයික් එක තියා පයින් යන්න තමයි උතත් ඇතින් මෙතන. ඉන්න බලන්න කොහොමද කියලා වැඩි. මෙතනින් ඉතින් බයික් එකක් දාන්න ලේසි නෑ. නැගලා ඇවිල්ලා නම් බැහැලම තමයි බයික් එක ගන්න. මොකද මේ කොටයක් කොට බයික් එක ලිස්සුවොත් එහෙම බයික් එකයි පදින කෙනා දෙන්නම බීම තමයි. වතුර පාරේ සද්ද නම් එහෙනම් මෙතනනොත් පොඩි වතුර පාරක් යනවා. ඔය ඉස්සරහටත් ගිහලා බලමු. මෙතන මොකද? බලු බෙල්මන්ට් නම් පිරිසිදු. ඉතින් පුරව ගමන නේද? අසංක වතුර පුරව ගන්න හදන්නේ නේ. ගෙදර වතුර වගේ ඔන්න බෝතල් දෙකම පුරව ගත්තා. දැන් ඉතින් යන්නයි තියෙන්නේ. ඉතින් උදේටත් මෙතනට ආවොත් ඉතින් මූණ අතපය හැම හොදගෙන යන්න පුළුවන්. දැන් වතුර පුරවගෙන යනවා ටෙන්ට් එක සෙටප් කරපු තැනට. පාලන මෙතන මීදුම ගලාගෙන නේද? ටිකත් පුරෝගෙන උඩට යන ගම අපේ ටෙන්ට් එක තමයි මුලින්ම තියෙන්නේ. ඊට පස්සේ අර ඊළඟ බයික් කරපු සෙට් එකකින් ඊට පස්සේ අර ජීප් දෙකකින් ඇවිල්ලා ඉන්න මම දැන් ෆැමිලි එකක් දුකරින් ඉන්නේ. ආයේ අවස්සලා ආවා තව බයික් තුනක් ආවා. ඒගොල්ලෝ ඊටත් එහා ගියා. අද ඉන්නවා දැන් ඒතර 30ක් විතර ඉන්නවා කොහොමද? උදාගම් මානයක් වගේ. ඉතින් මෙතන ටෙන්ට් එක සෙටප් කරගත්තා. උඩක් යට යන්න නැතුව ටික ගන්නත් ලේසි. එතන වොෂ්රූම්ස් තියෙනවා මම හිතන්නේ පල්ලෙහා. ටඩියක් යහඩෙන් හදලා උදේට ගිහලා බලමු. මේක වතුර නම් ඉතින් අතන අවුලක් නැහැ. ගලාගෙන වතුර බරක් තියෙනවා. ඒක සපුරෝගෙන කොහොමද රත් කරලා නිකන්. දැන් තේ එකක් හදාගමු. තේ එකකුත් හොඳයි හැබැයි හිටත් දැලා මේ සීතලට කෝපි එකකුත් හොඳයි නේ. නෑසන්? ඔව් කෝපි එකක් බොනේ. කෝපි එකක් බීලා බිස්කට් එකක් කාලා. ඇත්තට මේ කැම්ප් එකේ ඉඳන් තනිකර කෑමම තමයි තියෙන්නේ. කන්න ගෙනාවු නිසා තමයි බෑක්පැක් එක මෙච්චර බර. දැන් හැට පැස්ට එකක් හදනවලු. දැන් ඒකට වතුර ටිකක් ගෙනාවා. එහෙනම් කෝපි එක හදලා බිස්කට් එකකුත් කාලා ඊට රෑට පැස්ට එක අදාගෙන කමු එහෙනම්. හරි දැන් අපේ ලිපත් සෙට් කරගත්තා. ලිපේ පොඩි අවුලක් තියෙන්නේ මේ ලිපේ ලයිටරේ වදින්නේ නැහැ. දැන් අපි එන ගමන් කොයිකටත් කරලා ලයිටර් එකක් ගෙනාවු නිසා වැඩේ ගොඩ. දැන් ලයිටර් එක කේතලේ වතුර තියෙනවා. වතුර ටික ලිපේ තියාගන්න තියෙන්නේ. දැන් මම ගෑස් එක අරිනවා හසංක ලයිටර් එක. හරි. ගෑස් එක හරි. කේතලේ තිබ්බා. වතුර ටික රත් වුණාට පස්සේ කෝපි ටික හදා ගන්න තියෙන්නේ. එතකන් අපි කමු බිස්කට් එක. රතන බිස්කට් එක තියෙනවා. ඔව් මංචි එකේ කාලෝ.
සමාන්තර අනුග්‍රහ මංචි බොරු හැම එකක් නෑ රසයි කියලා හිතන නිසා ගත්තේ කඩ තියෙන කාල බිස්කට් එක. ඉතින් ගා බිස්කට් එක. ඒ බිස්කට් රසයිනේ. ඔගෙන් මේ කේක් ජාතික හදනනේ. බිස්කට් දාලා. ආයි මම දැකලා තියෙනවා මේ ඔරියෝ එක ගන්න. මිල්ක් ෂේක් හදනවානේ. බිස්කට් එක කාලා දුන්දාගෙන දැන් වතුර එක නටන ගමන් තියෙන්නේ. පේනම් කෝපි ටිකයි සීන් ටිකක් ගත්තා. මම ලිප ඔෆ් කරගෙන අපි හදාගමු අපේ කෝපි එක. අසංග දාන්න වෙන කෝපි කඩිය. කොප්ප දෙක දාන්න. ඔක මේ කෝපි කිව්ව නෙස්කැපි. නෙස්කැපි. Yeah, තියෙන්නේ. අරකට දෙමු. ඔව්. සීනි වැඩි සීනි. සාමාන්‍ය ගානට දාන්න. තමයි. කෝපි එක බොන ගමන් ඉන්නේ. එළිය හිදලයි එදොල රස්නේ. කෝපි එක බොන නිසා ඇත්තට හිතලා වුණා. ඉතින් දැන් කෝපි එකක් බීලා ටිකක් ගැලවෙලා ඉන්නවා. ඔයගොල්ලෝ ගෝණ කෑ ගහන සද්දේ අහලා තියෙනවා. ගෝණ කෑ ගහන්නේ හරියට වාහනයක හෝර්න් එකක් ගහනවා වගේ. අර ඉස්සර මේ අයිස්ක්‍රීම් විකුණද්දි එහෙම ගහන්නේ අර යාලාව මේ වගේ සද්දයක්. ඉතින් ඒ වගේ සද්දයක් අපිට මේ ළඟ එනවා. එන මේ කිට්ටුවටම ඇවිල්ලා තියෙන්නේ අපි ටෙන්ට් එක සෙටප් කරලා තියෙන කිට්ටුවටම. අපි ටෝච් එක ගහලා බලුවම පේන්නේ නැහැ. සාමාන්‍යයෙන් ගෝන්න මේ හරිය එනවා. අනිත් එක තමයි මේ කඳුකර කොටි කියන මේ කොටිත් මේ හරියන මොකද හොටන් ප්ලේස් තියෙනවනේ. ටිකක් කිට්ටු වෙන. එහෙම කොටින් එන්න හානියක් කියලා නැහැ. මේ කැම්ප් කරන කාටවත්. ඉතින් ගෝණගේ සද්ද නම් මේ ළඟම ඇහුණා අපිට. අර හෝන් එකක් ගන්නවා වගේ සද්දයක්. ඉතින් අපි තව ටිකක් වෙලා ඉඳලා ඇස්ට් එක හදාගන්නත් තියෙනවා. අපි ඒක හදාගද්දි බලමු එතන මොකද්ද මේ හසංගමල්ලි කරන්න කියලා වැඩේට. හරි. දැන් හසංග වැඩේ පටන් ගන්න යන්නේ. හසං කියන්නේ ඉතින් 5 star hotel එකක වැඩ කරන හොඳ chef කෙනෙක් තමයි. ලැජ්ජාට දැන් බොරු කියනවා. එයාට ටෙන්ට් එක ඇතුළේ ඉඩ මදි නිසා එළින් ඉඳන් වැඩේ පටන් ගන්නවා. මේ කැස් එක පල්ලේ ඇඳලා සෙටප් කරලා තියෙනවා. මුලින්ම මොකද කරන්නේ? ඉඟුරු සුදුලුන් ටික කපා ගන්නවා. හරි. මුලින්ම එන ඉඟුරු සුදුලුන් ටික කපා ගන්න තමයි දැන් හදන්නේ. ඉඟුරු ටික මේ වගේ පොඩියට කපා ගත්තා. ඊළඟට දැන්
සුදු ලුණු ටික සුද්ධ කරන ගමන් තියෙන. මේ විදිහට සුදු ලුණු ටික කපා ගන්නවා. ඉතින් අවම පාසුකම් යටතේ පරිම සේවයක් ලබා දෙන හසංග. ඊළඟට අපි කැරට් ටික පොඩි පොඩි කෑලි වලට කපා ගන්නවා. සංග කිව්වා කොට කොට කපමු කියලා. දැන් ටික කපාගෙන යන ගමන් දැන් අපි චිකන් ටික චූටි කපාගෙන මේක සීසන් කරගෙන තියෙන්නේ. ඊට පස්සේ පොල් තෙල් එකක් ලිපේ තියලා තින්නේ. චිකන් ටික ෆ්‍රයි කර ගන්න තමයි තියෙන්නේ. පී කෑල්ල දාලා බලමු රත් වෙලා තියෙනවා. දැන් අපි වතුර ටික රත් කරගත්තා. පැස්ටා ටික දාලා තඹ ගන්න තියෙන්නේ. වතුර ටික හොඳට නටනවා. එහුම් භාගයක් විතර දානවා. දැන් අපි පැස්ටා ටික තඹගෙන වතුර එකත් පෙරාගෙන වෙන භාජනයකට අයින් කරගන්න. මොකද මේ භාජනයම තමයි අපි පැස්ටා එක හදන්නේ. ඒ නිසා වෙන ප්ලේට් එකකට පැස්ටා ටික අයින් කරගෙන ඊළඟට බලමු අපි අසංග මොකද කරන්න කියලා. හරි දැන් භාජනයකට තෙල් ටිකක් එහෙම දාගෙන ඉඟුරු සුදු ලුණු ටික ටෙම්පරාදු කරගන්න එක තමයි දැන් ඊළඟට කරන්න හදන්නේ. හරි ඉතින් මෙතන අවම පහසුකම් යටතේ තමයි වැඩේ කරන්න ඉලා තින්නේ අපිට. දැන් හොඳට බැදිලා තියෙන්නේ සුදු ලුණු ඉඟුරු. දැන් මොනවද අපි දාන්නේ? කෑලි මිසුයි මිස් කුඩු යවි. මේක ආඩේ ස්පයිසි විදිහට තමයි හදනවා කියන්නේ. ඔව්. සීතලට හොඳයි නේද? ඊළඟ මොනවද? ඩිස්කොඩ්. ඊළඟට මේකට කැරට් අපි එකතු කර ගන්නවා. අර පොඩි කපාගත්ත කැරට් ටික ඉතින් පරාදෙම දා ගන්නවා. ඉතින් කුඩු සල්ප එකතු කරගන්න. ලුණු ටික උන්න එකතු කරගත්තා. ඉතින් පරාදුව දැන් ඊළඟට මේකට ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරගන්න එක තමයි කරන්නේ. එකක් මදිය? එක පැකට් එකක් මදිය? ඇති වෙන්නේ. චීස් උත් දාන්න. හරි දැන් කිරි ටික ගන්නට හදාගෙන යනවා. අපි මේකට චීස් එකතු කරගන්නවා. චීස් ඊට අපි චීස් ටිකත් මේ විදිහට ෆ්‍රෙෂ් මිල්ක් එක්කම කලවම් කරගන්නවා. දැන් ඊළඟට පැස්ටා ටික එකතු කරගන්න තමයි හදන්නේ. මේක අපි ටික ටික අර මික්සර් එකට මේ පැස්ටා ටික එකතු කරගන්න එක තමයි කරන්නේ. ඊළඟට අර ෆ්‍රයි කරගත්ත චිකන් ටික මේකට ඇඩ් කරගන්න එක තමයි කරන්නේ. මේකෙන් පස්සේ කොට දුරට වැඩ ඉවරයි නේ. ඔව් ඉවරයි. ඊට පස්සේ කන්න තමයි තියෙන්නේ. ඔය කන්න තමයි තියෙන්නේ. කාලා බලමු ඉතින් චෙෆ්ගේ පැස්ටා එක කොහොමද කියලා. හරි හසංග දැන් පැස්ටා එක හදලා ඉවරයි. දැන් කාලා බලන්න තමයි තියෙන්නේ. පේන හොඳ රස පාටක් තියෙනවා.
ගොඩක් ස්පයිසි ගතියක් තියෙන්නේ. පොඩ්ඩක් ලං කරලා බලන්න. ඔයාලට පේනවනේ හොඳ ස්පයිසි ගතියක් තියෙනවා. ඉතින් මේ සීතලට නියමයි මේක. ඒක මම ගොඩක් ස්පයිසි විදිහට හදන්න කිව්වේ. කාලා බලමු එහෙනම්. නියමයි යා. හොඳටම තියෙනවා. thank you ඉතින් මේ වගේ කැම්පින් එකක් ගිහලා මෙහෙම කන්න හම්බ වෙනවා කියන ඉතින් සෑහෙන ලක් එකක් තියෙනවනේ. මොකද හැමෝටම මෙහෙම චෙෆ්ලා සෙට් වෙන්නේ නැහැ. ඉතින් හසංගගේ බිසි ලයිෆ් එකත් එක්ක ගොඩක් අමාරු නා මේව අල්ලගන්න. ඉතින් වෙන්දර මම තනියෙන් හදාගෙන තමයි කන්නේ. ඉතින් අද මම මුකුත් හදන්න කියන ඉතින් එයා හදලා දුන්නා. ඉතින් මම දැන් කනවා. ඉතින් thank you. එහෙනම් අපි කාලා හම්බෙමු. අපි ඉතින් පැස්ටා ටිකත් කාලා එතන භාජන ටිකත් අස් කරලා ඇතුළේ ටෙන්ට් එකේ ඇතුළේ තියෙන බරු ටිකත් අස් කරලා දැන් නිදා ගන්න කියලා තමයි ඇතුළට LED ටිකක් හිතලයි. ඉතින් උදේ නැගිලා බලමු සන්රයිස් එකක් පෙනේ කියලා හිතන්න අමාරුයි. කමන්නේ අපි උදේ කොහමද නැගිටලා වටපිටාව කොහොමද කියලා බලන්න තමයි හිතාගෙන ඉන්නේ. එහෙම වෙනොත් බලමු ඉතින් නේද. අපි එහෙනම් දැන් නිදා ගන්නවා. හෙට උදේට එනම් හම්බෙමු. good morning. ඉතින් අපි උදේ නැගිට්ටා. තේකකුත් හදාගන්න වතුර එක ලිපේ දාලා තියෙන්නේ. ඉතින් මේ පැත්තෙන් ඉරත් පායගෙන එනවා. අපි දැන් තේකකුත් දීලා හරිතකන්ද උඩටම නගින්න තමයි දැන් හදන්නේ. ඉතින් වෙන්න නගින්න තරම හොඳයි. මොකද හරිතකන්ද කියන්නේ කුඩු උස ගස් තියෙන කන්දක් නෙමෙයි. ඒක නිසා දැන් අවුව එනකොට ටික රස්නේ වැඩි. ඒක නිසා අපි ඉර මුදුන් වෙන කලින් හරිතකන්ද නැගලා වහින්න ඕනේ. ඉතින් දැන් අපි තේක හැදෙනවා මෙතන. තේක දාගෙන ඊට පස්සේ පොන්ට හරිතකන්ද උඩට යන්න තමයි දාගෙන ඉන්නේ. සංකත් ඉන්නව නැගිටලා දෙය ඔයාලට පේනවා නම් මේ වෙලාවේ හරිතකන්දර ලොකු මීදුමක් ඇවිල්ලා තියෙනවා. කන්දේ උඩ කොටස පේනවා. මේ ඊට පල්ලෙහා කොටස මීදුම ඇහිලා තියෙන්නේ. එන්න වගේ වීව එකක් තමයි උදේම මේ හරිතකන්ද හරි තියෙන්නේ. ඉතින් ඇත්තනම් මේක කොළ පාට පාරාදීසයක්. බලන තැන කොළ පාටින්ම තමයි තියෙන්නේ. ඉතින් අපි බලමු උඩට ගිහිල්ලා උඩට ගියහම ඊට වඩා හොඳ view එකක් බලන්න පුළුවන් අපිට. ඒක හදාගත්තා. ඒක හදාගෙන දැන් පන් බීලා ලෑස්තිලා යනවා. අපි ඒක බනහනවා. සීතලත් ටික ටික අඩු වෙනවා. මොකද හිර මුදුන නිසා. ඒක බීලම උඩට යන ලෑස්තිලා පටන් ගමු. ටක් ගාලා නිවෙනව නේද ඒක? සීතල ටක් ගාලා ඒක නෙමෙයි. ඔව් බලන් ඉදිනේ. දැන් බූට් එක එහෙම දාගෙන ලෑස්ති ඉන්නේ. හරිතකන් දුරටම යන්න. ඔව් අට්ටිය වැඩිගෙන එන්නේ. ඉක්මනට යන තරමට ඇඟට ගුණ. බූට් එහෙම දාගෙන ලෑස්ති වෙනවා. දැන් ඉතින් හරිතකන් උඩට යන්න තියෙන්නේ. අම්මනේ පොඩි දුරක් වගේ පෙන්නට ඉතින් නගිනකොට තමා තේරෙන්නේ පල්ලෙන්න පේන තරම් ලේසි නෑ කියලා. එහෙනම් අපි ඉස්සරහට යන්න පටන් ගමු. එතන ඉන්න ඉස්සරහ ඉන්න සෙට් එකක් ඊයේ මගේ බයික් එකේම ගන්න සපෝට් කරේ මල්ලට. ඉතින් අපි ඉස්සරහට යමු. මේ පාර දිගේ දිගටම ගියාම කැම්ප් සයිට් වගේ තියෙනවා. කැම්ප් කරන්න පුළුවන්. අපි මෙතනින් යනවා. ඉතින් උඩට උඩාඩි පාරක් පේනවා. මෙතනින් එහාට පාරක් පේන්නේ. පාරක් හදාගෙන යන්නේ ඒකටද. මේ යන්නේ සෙට් එක. උඩට යන්න අදහසක් නැහැ. කන්ද නගින්න අදහසක් නැද්ද? එහෙම.
මේ අනිත් සෙට් එක ඊයේ මට බයික් එකේම ගන්න සපෝට් එකක් දුන්න කට්ටිය. ඒගොල්ලෝ දුරට යනවලු. මෙතනින් පාරක් නෑ නේ. ඉතින් නෑ නේද මේ පැත්තෙන් ගිහිල්ලා ඕම යන්න තියෙන සයිඩ් එකෙන් අපිත් මෙතනින් යන්න නැතුව අරෙන් යන්න බැලුවේ එතන කූඩල්ලුත් තියෙන්නේ මෙතන. ඔව් නේ. අපි යන්නද? හරි හරි. මේ විදිහට ඒ සෙට් එක එතන කැම්ප් කරනවා. මෙතන පල්ලෙහා වතුර ටැංකියක් තියෙනවා. හැබැයි එතන වතුර නැහැ කියලා කිව්වා. දැන් මල්ල දෙන්න ගිහලා පුරවන්න කියලා. ඉතින් වොෂ්රූම්ස් එහෙම හදලා තිබ්බට වතුර නැති ප්‍රශ්නේ තියෙනවා. වතුර අර පල්ලෙහා අපි ගත්ත තැන තමයි ගන්නයි. දැන් මේ ඉස්සරහා තියෙන ජීප් එකේ ආපු කට්ටිය කැම්ප් කරපු ඒ කට්ටිය අස් කරනවා මම හිතන්නේ. එතනින් උඩට ගිහලා තමයි යන්න තියෙන්නේ. ගිහලා බලමු. මේ ටික යන්නේ ඉතින් ලොකුට පාරක් නැහැ. මේ ටික පිට හිතන විදිහට අපි පාර හදාගෙන යනවා. මේ හරිය නිකන් පිටිලි කපලක් තියෙනවා නේද? එහා පැත්තේ කන්දට මාරු වෙන්න ඕනේ. මේ පාරක් නැහැ හරියට හොයාගන්න. එලුක් ගාල දිගේ යනවා ඒක. දන්නේ වීම සුරං යරු අරන්න හරියන්නේ බා. ඈ? ඒකෙන් මාරු. උඩින් තමයි යන්නේ. මේකේ මම ලොකු අමාරු හයික් එකක් නෙමෙයි. ඒත් අපි බෑග් එක පොඩි බිස්කට් එකකුයි වතුරේ විදාගෙන ආවා. මොකද ගොඩක් කාලෙකින් කන්දක් නැගිය නැති නිසා. ඉලුක් වතුර වල නම් ඉතින් අඩුවක් නෑ උඩට ගියා කියලා. ඉතින් දැන් මේ තියෙන අපි කැම්ප් කරපු අර ගස් පෙළිය. මට මෙතන ඇහැට නම් පේන අපේ ටෙන්ට් එක කහ පාටට. පොඩි ඩොට් එකක් වගේ පේන කහ පාටට. අපි කැම්ප් කරපු තැන. ඒ කියන්න බැරුණා ඊයේ රෑ මේ අපි අර ටෙස්ට් එක හදන වෙලාවෙත් අපිට තේරුණා. ඊට පස්සේ රෑට නම් දැන් අපි නිදා ගන්න ගියාම තවත් හොඳට තේරුණා මේ වල්ලූර අංජුවක් මං හිතන්නේ අර බඳුර පෙරලගෙන යනවා. සරබර ගාලා. ඒක හොඳටම තේරුණා. මේකද උන්ගේ අර ගොරවන සද්දෙකුත් තියෙනවනේ. ඒ සද්දෙත් එක අපිට තේරුණා මේ වල්ලූර තමයි කියලා. ඉතින් එයාලගෙන් කරදරයක් නැහැ. ඉතින් අපි අපේ පාඩුවේ හිටියාම එයාලගේ පාඩුවේ යනවා. ඉතින් අපි කොහොමද ඇවිල්ලා ඉන්නේ එයාලගේ පරිසර පද්ධතියට. එතකොට ඉතින් එයාලා තමයි ඒ නියමාධිකාරයෝ. පාර දෙන්නේ අපි හොම කියලා මෙන්න මෙතන දෙන පොඩි සාණු වගේ තැනින් තමයි උඩට ගොඩ වෙන්න තියෙන්නේ. අපි ඇත්තනකො තාම භාගයක් ඇවිල්ලත් නෑ වගේ. මම දැන් වැස්ස දවස්වලට නම් මේ යන අපි යන අඩිපාරේ හොඳට වතුර පල්ලෙහාට ගලාගෙන ගිහලා තියෙනවා. දැන් කාණු වගේ හැරලා තියෙනවා. අපි මෙතන පොඩ්ඩක් නතර වෙලා වතුර ටිකකින් බීලා යන්න හිතුවා. උඩ මාන්සි අසංගෙන බලෙන් යා වතුර ටික බීලා වතුර ටික පිටත් යනවා. වතුර ටික බීලා යන්නේ. ඉතින් අපි අර පාර තමයි පල්ලෙන් අඩිපාර වගේ පේන්නේ. හරියට කැම්ප් කරපු ගස් පෙළිය. ඉතින් මේ කල්තලා උඩලා ඉන්න තියනවා නම් ඉතින් සෑහෙන වෙලාවක්. ඒත් මේ ඉර මුදුන් වුණොත් ඉතින් ලකුවක් එන්න නිසා අපි ටිකක් වෙලා ඉඳලා යනවා. එපා වෙන්නේ කොච්චර. ඔව් කොච්චර බලන් හිටියද ඉතින් එපා වෙන්නේ. මොකද ඇහැ බලන පැත්තෙන් පේන තනිකරම කොළ පාට එක්ක ගස් කොළන් නැත්තම් කඳු පන්ති. ඉතින් මේ සුන්දරත්වය හිඳ ගන්න ඔයාලත් එන්න. හැබැයි මතකයන් විතරක් අරගෙන යන්න මේ පරිසරයට හානියක් කරන්න එපා. මම ආයෙ කියන්නේ මේ පරියන් පවුනක් තබා යන්න රැකෙනදී පවුනක් රැගෙන සියලු දේ නැවත අරගෙන යන්න. මොකද මට මේ විදිහටම ආයෙ කියන්නේ හිතෙන්නේ මම ආපු ගාම දැක්ක දර්ශනය නිසා මට ඒක ආයෙ මතක් වෙනවා කියන්නේ.
ඇයි මිනිස්සු එහෙම කරන්න කියලා. ඉතින් අපි කොච්චර කිව්වත් ඉතින් මිනිස්සු එහෙම තමයි. අපිට කියන්න පුළුවන්. අපිට තවයි හදන්න බෑ. ඉතින් ඒගොල්ලෝ හදනොත් තමයි. අර ඌරුවෙන් නැති වතුර බොන්න බං මේ වතුර තියෙන අර ඕනේ. ඉතින් අර පල්ලෙහා මෙහෙම තිබුණාට පොඩි පොඩි වතුර වලවල් වගේ තිනගන්නේ. වකුරු බිමක් වගේ තියෙන පල්ලෙහා සමහරක් තැන් ඉතින් අර ඌරු කොහොමත් කැමතිනේ මට දාලන්න. වතුර බොන්නත් පුළුවන්. ඉතින් උන් රැට සක්‍රිය වෙනවා. ඒ ආපු ඌරු රංචුව තමයි මං හිතන්නේ ඊයේ අපේ ටෙන්ට් එක තියෙන හරිය කැරක් කැරක් හිටියේ. මොකද උන් යන්නේ අර ගස් පොඩි කරගෙන වගේ. කියන්නේ පොඩි පොඩි අර මාන පඳුරු අස්සෙන් සිරි කාලා යන පොඩ්ඩක් මාංශයත් නිවුන නිසා අපි එන ආයි උඩට යන්න පටන් ගන්නවා. යමුද එහෙනම්? ආයි ගමන පටන් ගත්තා. දැන් පොඩි දුරක් වගේ තමයි තියෙන පළවෙනි පිස්චිකට. සමහර අය මම දැකලා තිනවා මේ අපි දැන් ළඟට යන පීක් එකේ කැම්ප් කරනවා. හැබැයි ඉතින් අර උලන් අඩි දවස් වලට ඉතින් පොඩි අවදානමක් තියෙනවා. මොකද ගස් මුකුත් නැහැ. අනිකනම දැන්න තියෙන්නේ. දැන් නම් අවුව නැහැ. මොකද වැහි වලාකුලක් වගේ ඇවිල්ලා කව වෙලා තියෙන්නේ. ඉතින් ඒකෙන් නම් ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ ගොඩක් කාලෙකින් කන්දක් නැගුණ නිසා අපි දෙන්නටම හොඳටම හති. ඔන්න ඔගේ තත්ත්වයේදී මේ තමයි හරිත කන්ද මුදුන. ඉතින් මෙන්න මේ සයිඩ් එකකින් පුළුවන් උඩට යන්න. ඉතින් අපි එතනට ගිහිල්ලා බලමු. එතනට ගියාම මං හිතන්නේ වටේම අපිට ලස්සනට බලා ගන්න පුළුවන්. මේ තමයි හරිත කන්ද මුදුන. ඉතින් මෙන්න මේ සයිඩ් එකකින් පුළුවන් උඩට යන්න. ඉතින් අපි එතනට ගිහිල්ලා බලමු. එතනට ගියාම මං හිතන්නේ වටේම අපිට ලස්සනට බලා ගන්න පුළුවන්. මේ පේන්නේ අපි කැම්ප් කරපු ගස් වේලිය. මං කිව්වේ මෙන්න මෙතන කැම්ප් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ටෙන්ට් දෙකක් වුණත් ගහන්න ඉඩ තියෙනවා. එතන කැම්ප් කරන්න පුළුවන් ඔයාලා આવොත්. එතනින් පස්සේ නම් ඉතින් මේ ගල දිගේ තමයි යන්න තියෙන්නේ. ඉතින් වැස්ස දවස් වලට නම් පොඩ්ඩක් අවදානම් මේක. මොකද ගල ලිස්සන්න පුළුවන්. ඉතින් බූට් දෙකක් පාවිච්චි කරනවා නම් වඩාත් හොඳයි. මේ ටික දැන් යද්දි යන්න වෙන්නේ මංකි ස්ටයිල් එකේ තමයි. පියන් උඩට. ඒ දෙන උදේට කෑවෙත් නැහැ. හසංක බ්‍රෙක්ෆාස්ට් එක ඇස්ති කරනකො ඉංග්‍රීසි විදියට. මං කිව්වා උදේම කන්ද නැග්ගොත් හොඳයි කියලා. ඒක නිසා අපිට ඒක විතර බීලා කන්ද නගින්න පටන් ගත්තා. දැන් නම් ඉතින් හොඳ view එකක් පේනවා. ඉතින් බලන්න ඉවරයි කියලා හිතුවට ඉවර නැහැ. මේ ගල දිගේ තව යන්න පුළුවන් උඩට. ඉතින් එතන ගහලා තියෙනවා ඉතලේ. ඉදිරියට මාක් එකක් ගහලා තිනවා. ඉතින් මේ ගල දිගේ තව ගිය හැකියි. කොහොම හරි ඉතින් අන්තිමට අපි හරිත කන්ද මුදුනටම ආවා. ඉතින් දැන් මේ බොගවන් තලාව පැත්තෙන් මීදුම හොඳටම ඇවිල්ලා තියෙන. ඉතින් මේ පරිසරය විඳින කෙනෙක්ට ඉතින් මීදුම කියන්නේ ඇත්තටම හොඳ ඖෂධයක්. ඉතින් දැන් මේ කන්දෙන් එහා පැත්තට මීදුම මාරු වෙනවා. ඉතින් මම මේ වටපිටාව ගැන පොඩ්ඩක් කිව්වොත් ඉතින් දැන් අපි ආවේ අන්න අර හසංග ඉන්නේ ගල්තලාව පැත්තෙන් ආවේ. ඉතින් එහෙම ඇවිල්ලා මෙහෙම ඉස්සරහට ගියා. මෙතනින් පස්සේ තියෙන්නේ ෆොරස්ට් එක. ඉතින් මේ ඇවිල්ලා මේ පැත්ත හැටන් සයිඩ් එක. ඉතින් මේ ෆොරස්ට් එකෙන් පස්සේ ඊට පස්සේ තියෙන්නේ හැටන්. එහෙමම මගේ වම් අත පැත්තට හැරෙනවා. දැන් මේ මීදුවෙන් වැහිගෙන යන්නේ. දැන් අපි එනකොට දැක්කා බොගවන්තලාව ටවුන් එක. දැන් බොගවන්තලාව ටවුන් එකයි ඒ සයිඩ් එක ඔක්කොම ඒ පැත්තේ කැම්ප් සයිට් එක ඔක්කොම දැන් මීදුවෙන් වැහිලා තියෙන්නේ. ඊට පස්සේ එහෙම ආයේ අපිට වම් අත පැත්තට ආවොත් එතනින් එහා
තියෙන්නේ සබරගමුවයි මධ්‍යම පළාතයි වෙන්ගෙන මායිම තියෙනවා. පහන්තුඩාව ඇල්ල එහෙම ටිකක් එහෙන් තියෙන්නේ. ටිකක් කියන්නේ ඒ මායිමට ටිකක් එහෙන් තියෙන එක සබරගමුව පළාතටනේ අයිති වෙන්නේ. එතකොට එතනින් මේ පැත්තට આવොත් මෙතන අර දුරින් පේන්න තියෙන්නේ මෙන්න මේ හරින් වගේ පේනවා. එකක් දැන් ටිකක් අර වැහි බලාකුළු වලින් වැහිගෙන වගේ යන්නේ. කිරිගල් පොත්ත පීක් එක කියන්නේ හොටන් ට්‍රේන්ස් යන අයනම් දන්නවා කිරිගල් පොත්ත පීක් එක මෙතනට පේනවා. ඉතින් එතනින් මේ පැත්තට ආවම තියෙනවා අපි ආපු අර පුවපත් තලාව NLDB ෆාම් එක. එතනම අර පල්ලෙහා පේන්නේ මෙන්න මේ හරියෙන් පේන්නේ අපි අර කැම්ප් කරන කැම්ප් සයිට් එක. ඊට පස්සේ මේ පැත්තට යනකොට තමයි අර දයාගම අපි පර්මිෂන් ගන්න ගිය ආගරපතන ඒ මේ පැත්තෙන් මේ පේන්න තියෙන්නේ ඒ සයිඩ් එක. ඉතින් ඔය විදිහට තමයි මේ හරිත කන්ද මුදුනට ආවම අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් දැන් ටික ටික මීදුම අපිව වහගන්න ගමන් තියෙන්නේ. ඉතින් මීදුම කියන්නේ ඉතින් මම කලින් කිව්වා වගේ පරිසරය විඳින්නට කඳු නගින්නට එතනම ආශිර්වාදය. ඉතින් මේ සිසිලසත් ඉඳගෙන අපි යමු පල්ලෙහාට. මෙතන ටිකක් වෙලා ඉඳලා මොකද උදේ කෑම එක හදා ගන්න ඕනේ. විශේෂයෙන්ම අපේ චෙෆ්ගේ ඉංග්ලිෂ් බ්‍රෙක්ෆාස්ට් එක එයා රෙඩි කරලා දෙන්නම්කෝ. ඒකත් කාලා ඊට පස්සේ ඉතින් පිටත් වෙන්න තියෙන්නේ ආපහු. ඉතින් කොච්චර හිටියත් ඉතින් එපා වෙන්නේ මට නම්. මොකද මේ ඇඟට දැනෙන සිසිලස ඒක වචන වලට කියන්න බෑ. මේ මීදුම ඇවිල්ලාගේ වදිනකොට මේ ෆීලින් එක ගන්න. ඉතින් ඔයත් මේ වගේ කඳු මුදුනකට එන්න වෙනවා. ඉතින් පස්සේ නම් බාහට නම් ලොකු ප්‍රපාතයක් තියෙනවා. තමන්ගේ පරිස්සමත් ගැන සැලකිලිමත් වෙලා මේ වගේ ගමනක් ඇවිල්ලා මතකයන් එකතු කරගෙන යන්න ජීවිතයට මේ දේවල් වටිනවා. ඉතින් දැන් නම් හොඳට මීදුම ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි දැන් පල්ලෙහාට යන්න හදන්නේ. පල්ලෙහාට ගිහලාම බලමු. අර අපිත් එක්ක කැම්ප් කරපු බණේ සෙට් එකත් ඇවිල්ලා ඉන්නවා. යන් එන පල්ලෙහාට. පල්ලෙහාට ගිහිල්ලාම වීඩියෝ ගන්නම් එහෙම. එහෙනම් පල්ලෙහාදී හම්බෙමු. ඉතින් මෙතන වතුර ටැංකියක් තියෙනවා. වතුර හැබැයි මේකේ නෑ කියලා තමයි අර කලින් පුරවගන්න කි මල්ල දෙන්න කිව්වේ. ආයෙ මෙතන ටොයිලට්ස් හදලා තියෙනවා. මම හිතන්නේ මේවෙත් එහෙම වතුර නැහැ. මෙයා මේන්ටේන් වෙන්නේ නැහැ මං හිතන්නේ. ටොයිලට්ස් දිර තිබ්බට ඔව් මෙයා සෑහෙන්න පිරිසිදු වෙලා තියෙන ඉතින් මේන්ටේන් එකක් නැහැ. ඉතින් කැම්පින් කරන්න ටිකට් ගන්නවා. හැබැයි ටිකට් ගත්තට මේ ටොයිලට්ස් සාමාන්‍ය මිනිස්සුන්ට පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වෙ නම් නැහැ. ඉතින් ඒකත් ඔයගොල්ලෝ දැනගෙන ඉන්න මේ ගමන එනකොට ෆැමිලි එකක් වගේ ඉන්නවනම් පොඩි ප්‍රශ්නයක් වෙනවා. ටොයිලට්ස් හදලා තිබ්බට ඒ වතුර නැහැ. සහ ඒවා ක්ලීන් කරලත් නැහැ. ඉතින් හරිතකන්ත කැම්පින් කරන්න 250ක ටිකට් එකක් ගන්නවා. ඉතින් හිතන්න 10 දෙනෙක් ආවොත් 2500ක් එකතු වෙනවා දවසකට. ඉතින් අද නම් 10ක් නෙමෙයි. මෙතන ඉන්නවා 30ක් විතර. ඉතින් එහෙම එකේ මේක ක්ලීන් කරන්න බැරි කමකුත් නැහැ. මම දන්නේ ප්‍රශ්නේ මොකද්ද කියලා. කොහොම හරි ඒක පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වයක නම් මේ තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒකේ අදහස නම් ඉතින් අත්තරගෙන එන්න වතුරත් ටැංකිය නැත්තේ කර ප්‍රශ්න නිසා වෙන්නේ නැති. අර පල්ලෙහෙන් එන මං ඊයේ පෙන්නපු වතුර පාරෙන් තමයි උගලන්ට වතුර පුරව ගන්න වෙන්නේ. භාජන ටිකක් ගත්තා හොද ගන්න කියලා. වතුර බොතුරුත් ගත්තා. ඉතින් අර කලින්
වතුර පුරවගත්ත තැනටම ගිහිල්ලා වාජන ටිකත් හොදගෙන වතුරත් පුරවගෙන හම්බෙමු යනවා. ඉතින් පොඩ්ඩක් හම්බුණා. තමන් යන වීඩියෝ කරන්න. vlog එකක් ගන්න. ඉතින් පොඩ්ඩක් හම්බුණා අඹගඩිකුත් කකාවේ. වතුර පුරව ගන්න තැනට. ඉතින් දෙන්න දෙයක් තිබ්බේ නෑ. අපි ගාව තිබ්බ බිස්කට් එක තමයි තිබ්බේ. ඉතින් අපි පොඩ්ඩට දුන්නා. ඔයා ඉතින් මෙතන එනවද සාමාන්‍යයෙන් කැම්ප් කරනකොට? අද ඉස්කෝලේ නිවාඩු? ඉස්කෝලේ කොහෙද යන්නේ? තාම ඉස්කෝලේ. ඒ කියන්නේ මේ අගරපතන? මේ බොගොන්තාලේ. බොගවන්තලා. ඔයාලට ළඟ මේ බොගවන්තලාද මේ අගරපතනට වඩා? නෑ දුර. දුරයිද? ආපස්සේ බලනවා මම පස්සේ හ්ම්. එන අපි යනවා. දැල්පස්සේ යන්නේ. ඔව් ඒ පැත්තට. ටෙන්ට් එක ගලවන්න නේ කොහොමද? ටෙන්ට් එක දැන් ගිහිල්ලා ගලව ගන්නවා. බයික් එක මෙතනින් ගන්නත් හරි අමාරු වුණා. එතන කොට දාලානේ තියෙන්නේ. ලිස්සන. බැහැලා තමයි ගන්න. දැන් උඩට යනවද මේ පැත්තේ යනවද? දැන් අපි කන්ද නැග්ගා උදේ. ඊට පස්සේ බැහැලා දැන් වතුරත් පුරවගෙන ටෙන්ට් එක අකුලගෙන දැන් යන්න තියෙනවා. ආ උඩ තමයි. ඈ? නැත්නම් යන්න අපිත් එක? ඈ? මම උඩ තමයි යන්නේ. උඩටද යන්නේ? ආයෙත් යන්න. යන් මොකද දන්නවද? අපි තාම උදේට කෑවේ නෑ. උදේට කෑම හදන්න යන්නේ. අපිත් එක්ක කාලේ. ඈ? දැන් තමයි අම්මා මේ යන්නේ. අම්මා කොහෙද ගියේ? කොහොමද? අම්මා. ඔයාගේ නම මොකද? මගේ නම ප්‍රදීප් කුමාර්. ප්‍රදීප් කුමාර්. එතකොට ටැමිලි ඉස්කෝලේකට යන්නේ. ඔව්. අම්මා මොකද කරන්නේ? පදි වැඩ කරනවා. අම්මා මේ වැඩ. මේ ෆාම් එකේ වැඩ. ආ. දැන් ඔයා හොයයිද දන්නේ ඊට පස්සේ? ඈ? ඔයා හොයයිද දන්නේ කෝ කියලා? මේ අම්මට කියලා තමයි ආවේ. එහෙනම්. දැන් ගෙදර යන්න දාවේ? නෑ. එහෙනම් මේ පැත්තට ආවද? මේ කටිය බලලා. හ්ම්. ආයි අම්මත් එක්ක ගිහලා. අවසරද ගෙදර යන්න? ඔව්. අතර උදේට අම්මා කෑම එහෙම පියාගෙන එනවා දෙනකොට. මොනවද? දැන් දවල්ට එහෙම කෑම කන්න නැත්නම් ගෙදර යනවා. දවල්ට කෑම අරන් ආවනේ. ඈ. පාන් තමයි කන්නේ. එහෙමද? පානුත් පරපු. පරිප්පුත් එක. ඔව්. අද කැන්ටිනේ තමයි මේ ගත්තේ. ආ. පානු පරපු. කැන්ටින් එකක් තියෙනවා ෆාම් එක තුල. කැන්ටිනේ එකේ ගත්තේ. ආ. මෙන්න පොඩ්ඩක් අපිට බඩේරුම්කට දෙනවා මේ ගෙදර ගිහිල්ලා පැල කරන්න පුළුවන් කියලා. දැන් ගෙදර ගිහිල්ලා මේක පැල කරොත් පැල වෙයිද? ඔව්. හරි අපි එන ගෙදර ගිහිල්ලා පැල කරලා බලන්නම්කෝ. බලලා ඔය අරන් කන්න. හ්ම්. thank you වෙනගේ. නොතෙන්. දැන් වාචන ටිකත් හොදගෙන ආවා පොඩ්ඩක් ආවා අපිත් එක්ක මම කතා කරා ඉතින් උදේට මොනවා හරි කමු කියලා. ඉතින් හසංග දැන් උදේ කෑමෙන් හදන්නේ ඉංග්‍රීසි විදියට. එන අතපොරින් දපුරෝඩි. ඉතින් ඊන කෑම ටික හදාගෙන ඊට පස්සේ පොඩ්ඩත් එක බෙදාගෙන කමු. මේ හසංග දැන් බ්‍රෙක්ෆාස්ට් එක ලෑස්ති කරා. බ්‍රෙක්ෆාස්ට් එක කිව්වට දැන් 11ත් පහු වෙලා තියෙනවා. අපි අර උදේ කන්ද ගිය නිසා. ඉතින් ඉංග්‍රීසි බ්‍රෙක්ෆාස්ට් එකක් විදිහට තමයි රෙඩි කරලා තියෙන්නේ. ඉතින් අපිත් එක්ක පොඩ්ඩක් ඉන්න මෙතන. මම පොඩ්ඩව දැනගත්තා මොනවා හරි කමු කියලා. ඉතින් අපි දැන් කාලා ඊළඟට යන්න තියෙන්නේ. මම පොඩ්ඩක් පෙන්නන්න මෙතන තියෙන දේවල් ටික. මෙතන තියෙනවා සෑන්ඩ්විච් හදලා තියෙනවා. චිකන් බර්ගර්ස් හදලා තියෙනවා. ඊට පස්සේ ඔම්ලට් තියෙනවා. සෝසේජස් තියෙනවා. ඊට පස්සේ ෆෘට්ස් කපලා තියෙනවා. ෆ්‍රෙෂ් මිල්ක් තියෙනවා. ඔය විදිහට තමයි බ්‍රෙක්ෆාස්ට් එක රෙඩි කරලා තියෙන්නේ. එහෙනම් කමුද? සාපුවා. සප්පුඩුංග. මේ ඉන්නේ දිලීප් කුමාර් නේ? ප්‍රදීප් කුමාර්. ඉන්නේ ප්‍රදීප් කුමාර් බොඩ්ඩා බොගන්තලාවල පැත්තේ. දැන් අම්මත් එක්ක උදේ ෆාම් එකේ වැඩට ගිහිල්ලා පිත් එක දැන් ආවා. උදේ බ්‍රෙක්ෆාස්ට් එක කන්න. එහෙනම් කමු. බර්ගර්ස් දෙකක් තිබෙන නිසා අපි භාගේ කමු.
අවුලන්නේ හොඳට තියෙනවා. කැම ටිකක් කාලේ ඉවර දැන් අස් කරගන්න තියෙන්නේ. පොඩ්ඩක් ගියා. පොඩ්ඩ අපිට හම්බුනේ දැන් වතුර පුරව ගන්න ගිහලා ඊට පස්සේ මම කතා කරා. ඉතින් මොනවා හරි කාලයක් යමු කියලා ඊට පස්සේ අපිත් එක්ක ගිහලා දැන් ගියා මේ අම්මා මෙතන වැඩ කරනවලු ෆාම් එකේ. ඉතින් අවස 3ටලු වැඩ ඉවරනේ. ඉතින් එතකන් ඉන්නවලු එයාත් ෆාම් එකටලා. ඉතින් අම්මටත් කැම ටිකක් උදාගෙන පොඩ්ඩක් ගියා. ඉතින් අපිත් දැන් මෙතන ටෙන්ට් ටිකක් අස් කරගෙන අපිත් යන්න තියෙන්නේ. ඉතින් ටෙන්ට් ටික අස් කරගෙන එන හම්බෙමු. අපි දැන් ටෙන්ට් එක සම්පූර්ණයෙන් අස් කරගත්තා. කැම්ප් එක සෙටප් කරපු තැනත් පුළුවන් උපරිමයෙන් අස් කරගත්තා. දැන් තිබුණු ඔක්කොම ටික මේ ගාබේජ් බෑග් එකට එකතු කරගත්තා යනකොට අරන් යන්න. ඉතින් හරිතකන්ද වීඩියෝ එක ওই විදිහට අපි ඉවර කරනවා. ඉතින් වීඩියෝ හොඳට අනිවාර්යෙන් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, ෂෙයා කරන්න. ඉතින් ඔයාලගේ කමෙන්ට් මට ගොඩක් වටිනවා ඉස්සරහ වීඩියෝස් වලදී. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මතකද channel එක subscribe කරලා තියාගන්න. එතකොට අපි වීඩියෝ එකක් දැම්මම notification bell එකත් ඔබලා තිබ්බොත් ඔයගොල්ලන්ට අනිවාර්යෙන් notification එකක් එනවා. ඉතින් අද මාත් එක්ක කැම්ප් කරන්න ආවේ හසංග. ඉතින් කැම සම්පූර්ණයෙන් වගකීම ගත්තා එයා. ඉතින් thank you very much. රසට කැම ටික හදලා දුන්නාට. ඉතින් එහෙනම් ඕගොල්ලොත් හරිතකන්ද කැම්ප් කරන්න එනවනම් අර මං කලින් කිව්ව දේවල් ටික තමයි මෙතන තියෙන්නේ. ඉතින් එහෙනම් ගිහිල්ලා එන්න. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් හැමෝටම එහෙනම් ජය වේවා.